ඔය කියන ලෝකේ කුමක්ද? ඔබලා දන්න ලෝකේ නන් නෙවෙයි. ඇහැ ලෝකේ මාන්නේ. කන ලෝකයයි, දිව ලෝකයයි, නාසය ලෝකයයි, කය ලෝකයයි, මනස ලෝකයයි. පින්වතුනි ලෝකවල හයක් තියෙනවා. මාන්නේ දුක දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය බඹයක් වෙන සිවුරු තුලින් පනවව දානවා. ඒ කියන්නේ මගේ මේ කයෙන් නෙමෙයි හොඳේ. එහෙනම් මට මං නෑනේ බබයක් නෑනේ මගේ උස්ස. මට මේක අවබෝධ කරගන්න බෑ. අයි බබේ නෑනේ. නේද? කවදාවත් පින් දහම් කරලා බබේ හදාගන්න වෙනවා. එදාට නිවන හම්බෙයි. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේක තෝරගෙන තමයි මේ ලෝකය කියන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ පෙන්වන ලෝකය මොකද්ද? ඇස නැමැති ලෝකය. එතකොට තව පැත්තකට ගියොත් මේ ඇහැත් මේ පින්වතුනි. බුදුහාමුදුරුවෝ කතා කරන ඇස පින්වතුනි හේතු තුනක් නිසා හටගන්න ඇස. මේ ප්‍රසාදයයි, මේ වර්ණයයි, විඥානයයි, චක්කු විඥානයයි. මේ තුනේ එකතුව නිසා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජි චක්කු විඥාන. මේ හේතු තුනක් නිසායි ස්පර්ශ ආයතනය කියන්නේ පින්වතුනි ප්‍රභාසුරු ලෝකේ හටගත්ත තැනක්. කෙලස් නැති තැනක්. අන්නේ වගේ තැනක් තමයි එතන. ඉතින් මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේවා හේතු තුනක් නිසා හටගන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරන චක්කු උත්පාදි, ඥාන උත්පාදි, විද්‍යා උත්පාදි, ආලෝක උත්පාදි වෙන්දනම් ඔය හේතු තුනක් නිසා හටගන්න ඇස ඔබ තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. මේ ඇහැ ගැන කතා කරන්නේ නැහැ පින්වතුනි. මේ ඇහැ ගැන මේ අක්ෂි මහාචාර්යවරු දන්නවා මේ ඇහැ ගැන. නේද? උගන්වනවා. ඒ ડોක්ටර් මහතුරු මේ ඇහැ ගැන හොඳටම දන්නවා. හැබැයි ඒ අය දන්නේ නැහැ බුදුහාමුදුරු පෙන්නන ඇහැ මොකක්ද කියලා. අන්න පින්වතුනි හේතු තුනක් නිසා හටගන්න ඇහැක් ගැන කතා කරනවා. මේක ප්‍රඥා ගෝචර දෙයක්. ඔන්න ඔය ඇහැ තමයි පින්වතුනි ලෝකයේ කියලා බුදුහාමුදුරු පනවන්නේ. ඇහැ ලෝකයේ කිව්වේ හේතු නිසා හටගන්න ඇසට පින්වතුනි. භෞතික ලෝකයේ හැකුත් තියෙනවා. මේ ඇහැ ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. සතර මහා ධාතු නිසා හට ගන්නවා. ඒක මොන්ඩසෝරිය. ඒක හරි. ඒතුළුත් පුළුවන් ආරම්භයක් ගන්න. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි ඔබලා හිතේ තියන් ඉන්න ඇස හේතු තුනක් නිසා හට ගන්න ඇස පින්වතුනි. අන්නේ ඇස කෙරෙහි ඇස පහළුනහම ඒ ස්පර්ශය හේතු කරගෙන ඒ විදිනවා පින්වතුනි. වේදනා සංඥා හඳුන ගන්නවා. හඳුනගෙන පින්වතුනි ස්පර්ශය හේතු කරගෙන සංඛාර පහළ වෙනවා. අන්නේ සංඛාරේ තමයි පින්වතුනි අපි කියමු මේ පීර්ෂිය කියලා. පීර්ෂිය කියන අදහස. ඔන්න පින්වතුනි නාම ධර්ම ටිකයි මේක රූප ධර්ම ටික. මේ රූප ධර්මයි නාම ධර්මයි එකතු වෙලා පින්වතුනි අන්න හට ගන්නවා විඥානය. මෙන්න මෙහෙමයි පින්වතුනි මේක හටගන්නේ. මේ ජීවිතේ නිවන් දකින්න නම් මෙන්න මේ ස්කන්ධ පංචකය ඔබ හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නා විඥානය. හේතු නිසා හට ගන්න ඇස. ඒ ස්පර්ශය හේතු කරගෙන හට ගන්නා නාම ධර්ම. මේව ඔබ හඳුනාගත යුතුයි. මේ ධර්මයේ ගැඹුරින් පින්වතුනි. ලේසි නෑ. ලේසි පහසු කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. ඔන්න ඔය න්‍යාය නිසා. මොකද ඔබට ඇහැ කියලා හම්බෙලා තියෙන භෞතික වස්තුවක්. ඒක නිසා පින්වතුනි මේ ඇහෙන් මිදෙන්න නම් මේ ඇහැ කෙරෙහි තියෙන තණ්හාව නැති කරන්න නම් පින්වතුනි මේ ලෝකය ඔය විදිහට හඳුනා ගන්න ඕනේ පින්වතුනි. ඔන්න පොඩි හැඳින්වීමක් කළා පින්වතුනි ඇස ගැන. ඇසට හම්බෙන්නේ පින්වතුනි වර්ණ සටහනක් විතරයි. කනට හම්බෙන්නේ සද්දේ විතරයි. කවුරුකත් කියන වචනයක් කනට හම්බෙන්නේ නැහැ පින්වතුනි. ඒ වචනේ හම්බෙන්නේ පින්වතුනි මනසටයි.
පොඩි දරුවෙකුට පින්වතුනි දනගාන දරුවෙකුට කතා කළොත් හැරලා බලනවා. සද්දේ ගන්නයි. හැබැයි අම්මා ගොඩාක් වචන කිව්වොත් අගේ රත්තරන් පුතා කියලා එහෙම කිව්වොත් ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒ දරුවා ඒ වචන ටික තාම දන්නේ නැහැ. මේ අම්මා කියලා හඳුනන්නේ නැහැ දනගාන දරුවා. ඒ නිසා පින්වතුනි ඒ දරුවාගේ නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නා විඥානයක් ඇද්ද ඒ සියල්ලම පින්වතුනි ප්‍රභාස්වරයි. මේ ස්කන්ධ පංචකේ. තාම පින්වතුනි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තාම පින්වතුනි චූටි දරුවට තණ්හාව නැහැ, මාන්නේ නැහැ, වැරදි ගැනුමක් දික්තියක් නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධය තාම සම්පූර්ණ නැහැ. ඉතින් කොහොම කළත් පින්වතුනි ඔයගොල්ලෝ දක්ෂ වුණා. මේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියන වටහා ගන්නට. අනේ දාට පින්වතුනි ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න. මෙන්න මේ ක්‍රමවේදය තෝරගත්තොත් විතරයි පින්වතුනි ඔබලට මේ ස්කන්ධ පංචකයේ නිවනට අදාළ පැත්ත පින්වතුනි ඔබට තෝරගන්න පුළුවන්. ඔබ දැනගෙන හිටියත් නොදැන හිටියත් ඔබ තුල මේ පේන බව ඔබ ඒක දැනගන්නා බව හම්බෙලා තියෙන්නේ පින්වතුනි ඔය මං කියපු හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මයට අනුව. මේ ධර්මයේ දන්නේ නැති අය හිතන්නේ මේ ඇහැට රූප පේනවා කියලා. එතන ඉන්නේ පින්වතුනි. ඒ ඇහැට නම් රූප පේන්නේ මං කියලා දීලා තියෙනවා. තරුණයෙක් මැරුණා. එයාගේ තරුණ මැරුණාට පස්සේ ඇහැට නම් රූප පේන්නේ. ඇහැ තියෙන නිසා රූප පේන්න ඕනේ පින්වතුනි. තරුණයෙක් නම් මැරුණේ කන තියෙන නිසා ශබ්ද ඇහෙන්න ඕනේ පින්වතුනි. අර හේතු ප්‍රත්‍ය ධර්මයේ නැති වුණා. මේ භෞතික වස්තු වලට ඇස කන නාසය කියලා ඔයගොල්ලෝ නම් කරන් ඉන්නවට කිසිවක් හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ ඕකයි. මේක අවබෝධ නොකරගත්තොත් හිතන්නේ පාපින්වතුනි අච්චර පාරමී ධර්ම පිළිවේ ආසේ තම්පර්දා ඇස්දන් දුන්නා පොළේ පත්පර්දා මස්දන් දුන්නා සතර මහා සාගරේ ජලයේ පර්දා ලේදන් දුන්නා නේද? ඒ වගේම මහමේරු පර්වතයේ පර්දා තමන්ගේ ජීවිතේ දන් දුන්නා. මෙවැනි පාරමී ධර්මයක් පිළිවේ පින්වතුනි කුමක් කරබයාද කියන එක ඔයගලට හිතා ගන්න බැරි වෙන්නේ. මේ ධර්මය අවබෝධ කරනවා කියන එක දේශි නැහැ. ඒ නිසා මේ ඇහැට රූප පේනවා කියන අදහසක් තියෙනවා නම් ඒක දුක්ඛාරිය සත්‍යයි. ඒ නිට්ටයයි පින්වතුනි ඇහැ මෙතන තියෙනවා. නිට්ටය ධර්මයක් කියලා, සුභ ධර්මයක් කියලා, ආත්ම ධර්මයක් කියලා. මගේ වෙලා. ඒ නිසා තෘෂ්ණාව පැනෙනවා අපි. ඇහෙන් දකින දේවල් කෙරෙහි රාගය වැඩිලා පින්වතුනි. ඒ නිසා රාගය කෙරෙහිද තණ්හා වෙනවා. ඒ නිසා පින්වතුනි ඔයගොල්ලෝ දක්ෂ වුණොත් මේ දුක්ඛ නිරෝධය දකින්න මේ ඇහැ කියනක හේතු තුනක් නිසායි හටගන්නේ කියන කාරණා පින්වතුනි අවබෝධ කරගන්න පුළුවන් වුණොත් නුවණට ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් මේ සසර කතරින් මම රාගක්කේ දේශක්කේ මොහක්කේ කරා මේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මේවා නිත්‍යයි කියලා ගත්තොත් සුභයි කියලා ගත්තොත් සැපයි කියලා ගත්තොත් තියුණු ආයුධ තමයි පින්වතුනි. කැපෙනව තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි විවිධ කමටහන් දීලා තියෙනවා මිනිස්යන්ට බලන්න. මට මතකයි මම අන්තිමට දීපු කමටහන තමයි මේ භාවනා කරන ඇයට මට සිද්දුවක් ඇහෙනකොට පිළිතක්කෝ ඇහෙනකොට මේ ආයතන හයින් කුමකටද හම්බෙලා තින්නේ කියලා බලන්න කිව්වේ. ඉන්නවනම් දක්ෂයෙක් වැඩේ කරાવી. වචනෙට නෙමෙයි ප්‍රඥාවෙන් මේක දකින්න ඕන. ඒ ආයතන 6 අපි හිතන්නේ පින්වතුනි මේ පිරිත් ඇහෙන්නේ කනට කියලා. සින්දු ඇහෙන්නේ කනට කියලා හිතන්නේ. පින්වතුනි කනට හම්බෙන්නේ සද්දයක් පමණයි. මේ හැමදේම වචන ටික හම්බෙලා තියෙන අපේ මනසට පින්වතුනි මන ආයතනෙට.
මේ චක්කායතනය මන ආයතනය සෝතායතනය මන ආයතනය මේ ආයතන ටික ගැට ගැහුණාමයි අපිට මේ කනට ඇහෙනවා වගේ දැනෙන්නේ පින්වතුනි. සිත අප්‍රකට අපිට ශබ්ද රූපේ ප්‍රකටයි පින්වතුනි. අපි හිතන්නේ සද්දේ තුලයි කියපු වචනේ තිබුණේ කියලා. නැහැ පින්වතුනි. ඉතින් අන්න ඒක නිසා අපි මේ දානීය වන්දනා කාත් එක්කත් විහිළු කරගෙන සතුටින් ඔය ඉන්න ගම ඔයගොල්ලන් හිතලා ඇති අපි ඔහේ ඉන්න මිනිස්සු කියලා මේ බට්ටික ඔයගොල්ලන්ගේ බට්ටික කාන නෑ පින්වතුනි. යමක් කරනවා පින්වතුනි. ඒක ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි තැනකින් කරන්නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ කමඨහන කාට හරි වඩන්න පුළුවන් නම් ඒත් හරි වටිනවා පින්වතුනි. ඒක තමයි වටින්නේ.